හායි කොහොමද මං හිතලා කට්ටිය හොඳින් ඉන්නවා ඇති කියලා. මේ දවස්වල සෑහෙන ප්‍රශ්න වර්ල්ඩ් වොර් 3 එක පටන් අරගෙන ආයෙ පාරක් පෙට්‍රල් පෝලිං ඒ වගේම පුදුම රස්නයක් තියෙන්නේ. ඉතින් මේ දේවල් ඔක්කොමත් එක්ක අපි වැඩ කරන්නත් ඕනේ. කොහොම හරි මයින්ඩ්සෙට් එක ක්ලියර් තියාගෙන හරියට ෆෝකස් කරලා වැඩ ටික ඉවර කරනවා කියන්නේ සෑහෙන ලොකු ප්‍රශ්නයක්. හරි. ඉතින් තව වෙනස් වෙන ටොපික් එකක් තමයි Google Stitch. Google Stitch එකෙන් අපිට මොකද්ද වෙන්නේ? Figma ඉවරද? අපේ ජොබ් ඉවරද? අපිට මොකද්ද වෙන්න යන්නේ? ඉතින් ගොඩක් අය කතා කරන්නේ ඔය ගැන. හරි. ඉතින් මට හිතුණා ඩිසයිනර් කෙනෙක් විදිහට මගේ මොකද්ද point of view එක AI ගැන කියලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එක කතා කරන්නේ ඇත්තටම කියනවා නම් මගේ තියෙන experience එකත් එක්ක මම AI use කරන විදිහත් එක්ක මම හිතන විදිහ තමයි. එහෙම නැතුව මට ඇත්තරම දෙයක් කියන්න අමාරුයි. ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන එක මේක මේ මොකද ප්‍රෙඩික්ෂන්ස් දෙන්නවක්වත් කරන වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මට හිතෙනවා මට පොයින්ට්ස් කීපයක් ඔයගොල්ලෝ ෂෙයා කරගන්න පුළුවන් වෙයි කියලා මේ සිටුේෂන් එකේ සර්වයිව් වෙන්න. අර කොහොමද කියන්නේ සර්වයිව් වෙනවටත් වඩා ඕගොල්ලන්ට ඇඩැප්ට් වෙන්න පුළුවන් විදිහට මට හිතෙනවා ඔයගොල්ලන්ට මට පොයින්ට්ස් එකක් ෂෙයා කරගන්න පුළුවන් වෙයි කියලා ඔයගොල්ලොත් එක්ක. ඉතින් අපි යන වීඩියෝ එක පටන් ගමු. ඉතින් මං ගැන දන්න ඇති කෙනෙක් නම් මම කුෂාන්ති. මම ඇවිල්ලා ඉන්ඩිපෙන්ඩන්ට් ඩිසයින් කන්සල්ටන්ට් කෙනෙක්. ඉතින් මම ස්පෙෂලයිස් වෙලා ඉන්නේ බ්‍රෑන්ඩ් ස්ට්‍රැටජි, බ්‍රෑන්ඩින්, UI UX. ඉතින් මං වැඩ කරන්නේ තනියෙන්. මට ටීම් එකක් නැහැ. ඉතින් එතකොට මම AI යූස් කරනවාද මගේ වර්ක් ෆ්ලෝ වලදී? ඔව් මං යූස් කරනවා. ඒ හින්දා මට පොසිටිව්ලි එෆෙක්ට් එකක් තියෙනවද? ඔව් මට පොසිටිව් එෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් මම AI යූස් කරන්නේ කම්පැනියන් කෙනෙක්, ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට. මොකද මට හම්බෙන ප්‍රොජෙක්ට්ස් එක්ක මට ගොඩක් AI ඉන්වෝල්ව්මන්ට් එකක් දාන්න බෑ ප්‍රොජෙක්ට්ස් වලට. මොකද කන්ෆිඩෙන්ෂියල් ඉන්ෆර්මේෂන් තියෙනවා. එතකොට මට ඒවා තාම AI වලට ෆීඩ් කරන්න බෑ. ඒ හින්දා. ඉතින් ගොඩක් ප්‍රොජෙක්ට්ස් වලට මට යූෂුවලි අනේවද 70ක් 80ක් මම මැනුවලි කරන්නේ තාම AI වල ඉන්වෝල්ව්මන්ට් එක සෑහෙන පොඩි ඉන්වෝල්ව්මන්ට් එකක් තිබ්බොත් හරියටම හරි. ඉතින් මම AI යූස් කරන මොකටද හුවොත් එහෙම ගොඩක් වෙලාවට රිසර්ච් වලට, එතකොට තව ප්‍රොපෝසල් ඩ්‍රාෆ්ට් කරන්න, තව ඩොකියුමන්ට් ඩ්‍රාෆ්ට් කරන්න, ඒ වගේම සමනයිසේෂන් වලට, ඉතින් තව කන්ටෙන්ට් ජෙනරේට් කරන්න, ටමි කොපීස් වෙනකොට මම ගොඩක් අර දැන් යූස් කරන්නේ ඇක්චුවල් කොපීස් යූස් කරන්නේ ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක මම කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. එතකොට ඒවත් එක තමයි මම දැන් ගොඩක් අර ඩිසයින් ප්‍රසන්ට් කරන්නේ. නැත්නම් ඩමි කන්ටෙන්ට් ලොරම් දාලා මම දැන් ප්‍රසන්ට් කරන්නේ නැහැ. ඉතින් එතකොට ඒව වලටත් යූස් කරනවා. ඊට අමතරව කන්සෙප්ට් ක්‍රියේෂන්ස් වලට, එතකොට early feedbacks වලට, තව ආව ෆීඩ්බැක්ස් ටික රිෆයින් කරලා ඒ ටික පොයින්ට් අවුට් කරගන්න. ඉතින් මේ දේවල් හින්දා මට ඇත්තටම සෑහෙන ලොකු ටයිම් එකක් සේව් වෙලා තියෙනවා. මගේ ප්‍රොසෙස් එක ස්පීඩ් අප් වෙලා තියෙනකොත් හරියටම හරි. මොකද මම ගොඩක් වෙලාවට නැත්තම් රිලේ වෙන්න ඕන තව මිනිස්සෙක් එක්ක මේ දේවල් ටික කරගන්න. හැබැයි මට දැන් ඒක මාර ලේසි වෙලා තියෙනවා. මොකද මට සමහරලාවට ටූල්ස් දෙක තුනකින් මේක ඉවර කරගන්න පුළුවන් ඉක්මනට. ඒ හින්දා. හරි. ඉතින් මොකද්ද මම හිතන්නේ AI මේ ප්‍රොසෙස් එකට යූස් කරන එක ගැන. මගේ ප්‍රොසෙස් එක ගැන මම පොඩි කන්ටෙක්ස්ට් එකක් දෙන්නම්. මම ප්‍රොජෙක්ට් එකකට අප්‍රෝච් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට මගේ ප්‍රොසෙස් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට එක ප්‍රොසෙස් එකක් නැහැ. මේක තමයි මම ෆලෝ කරන ප්‍රොසෙස් එක කියලා. මොකද අපිට හම්බෙන ස්කෝප් එකත් එක්ක, එතකොට ටාගට් ඔඩියන්ස් එකත් එක්ක, සමහරවල් ටයිම් ලයින්, බජට්, මේක සමහර දේවල් හින්දා අපිට එක ප්‍රොසෙස් එක යන්න බෑ. ඉතින් ක්ලයන්ට් ගෙන් ක්ලයන්ට් අපි සමහරලාවට ඉම්ප්ලිමන්ට් කරන ප්‍රොසෙස් එක ඒ ප්‍රොජෙක්ට් එකේ ස්කෝප් එකත් එක්ක තව ගොඩාක් වේරි වෙන ෆැක්ටර්ස් තියෙනවා. ඉතින් ඒවත් එක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් මේ හේතුව හින්දා මට කියන්න බෑ මම මේ ප්‍රොජෙක්ට් එකේ මේ ස්පෙસિෆික් ස්ටෙප් එකේදී AI යූස් කරනවා කියලා. මොකද සමහරවිට මම ඒලට ඒක යූස් කරන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා. ඉතින් ඔයාලට choice එකක් තියෙන්න ඕනේ. ඔයාලා කොහොමද මේක යූස් කරන්නේ නැත්තේ කියන එක. ඉතින් ඒ choice එක ගැන idea එකක් ගන්න නම් ඔයාලට understanding එකක් තියෙන්න ඕනේ.
ඔයා වැඩ කරන විදිහ ගැන ඒ වගේ මට ෆවුන්ඩේෂන් නොලෙජ් එකක් තියෙන්න ඕනේ කොහොමද වැඩක් කරන්නේ ඒකට මොකක්ද අවශ්‍ය ස්කිල් සෙට් එක ඒකට මොකක්ද අවශ්‍ය ටූල්ස් ටික කියලා අනික අපිට තින ලොකෝ මිස්කන්ශප්ෂණ එකත් තමයි ටූල්ස් ස්කිල්ස් කියන දෙක පටලවගෙන තියෙන්නේ මට හිතන විදියට ෆිග්ම කියන්නේ ස්කිල්ල එකක් නෙමේ ෆිග්ම කියන්නේ ටූල් එකක් ඉතිං ඔයාලට මොන ටූල්ල හරි පාවිච්චි කරලා වැඩක් කරගන්න ඒකට ස්කිල්ල එකක් තියෙන්න්න ඕන එකටට නොලෙජ් එකක් තියෙන්නවා මම් බේවි කරන්න එහෙම ඉතිං මම දැකපු දෙයක්ත්තම දැන් ගොඩක් අය කියනවනේ ස්ටිච්ච එකවට පස්සේ ෆිග්ම එක ඉවරයි අපිට ජොබ් නැති වෙනවා දැන් ඔහොම පැනික්කෙන සෙට් එකක් ඉන්නවනේ මට හිතනත් පොඩ්ඩක් එයාලට පොඩ්ඩක් මේ විදිහට මගේ පොයින්ට ෆීව කියන්න ටූල් එකක් ආව ගමන් ඔයාව රීපලේස් වෙන්නේ නැහැ ඔයාව රීපලේස් වෙන්නේ ඔයාට ඒ ටූල් එක පාවිච්චි කරගන්න බැරිවුණු හරියට එතකට තමා ඇතරම රීපලේස් ඉතිං ඔයාට මොනටූල් එක පාවිච්චි කරන්න කලිනුත් ඔයාට ඒ ඩිසයින් ඉන්ඩස්ට්‍රියක වෙන්න පුළුවන් ඇත්තම් වෙන්න ඉන්ඩස්ට්‍රියක් වෙන්න පුළුවන් ඒ ගැනවාට ෆුලි බේසික්ස් ගැන අන්ඩස්ටෑන්ඩිං එකක් තියෙන්න්න ඕනි එහෙම නැත්තන්වා කොහේ යත් ස්ටක් වෙනවා ඒක මට ගැරන් කරලා කියන්න පුළුවන් දෙයක් මොකදම එක්සාම්පල්ලයක් කියන්න හිතන්න ඔයා බ්‍රෑන්් එකක් තියෙනවා එතකොට බ්‍රෑන්් එකත් එක්ක ඔයාට වැඩ කරනකොට ඔයාට කියනවා වෙබ්සයිට් එක රීවෑම්ප් කරන්න ඕනේ ඔයාට ඒකට කන්සෙප්ටක් දෙන්න කියලා ඔයා ගිහිල්ලා ස්ටිච්ච එකේ ප්‍රොම්ට් එකක් දීලා කන්සෙප් එකක් ඇතරම කෙන ජෙනට් කරගන්න හැබැයි ඔයාට හිතාගන්න බැරි නං ඒ කන්සෙප්ටොලින් මොකක්ද හරියටම ලයින් වෙන්න කියලා බ්‍රෑන්් ගයිඩ්ලයින් එක ලිෆ කරලවක්කස් ඔයාට එතන සෑහෙන ලොකු නොලෙජ් කැප් එකක් තියෙනවා මොකද ටූල් එකක් යස් කලා කියලා බැහැ ඔයාට අයිඩයක් තියෙන්න්න ඕනේ ඒ යස් කරපු ටූල් ගැන ටූල් එක යස් කරලා ගත්ත අවට්කාම එක කොහොමද යස් කරන්න කියලා වාට අයිඩයක් තියෙන්න්න ඕන් මොකද මං එහෙම කියන්න හේතු ඇවිල්ලා එක්සාම්පල්ලක් ඉදිහට ඔයාලා හිතන්නකෝ ගන්න පුලන් ඊසිම නිකන් ඩිසයින් ඇති අප එක්සාම්පල්ලයක් ගමු හරි ඔයාලට කිරිබත් හදන්න ඕනේ කිරිපත්ව හදන්න ඔන්ලා දින්න ඇතරම කියනම් ඕන වෙන්නේ හාලුයි පොල්කිරි වතුරයි ලුණුයි 4යි ඕන් එතකොට ඉංග්‍රීඩියන්ස් ටික දාලා හදන්න ගිහාම් පස්සේ ඔයාට කුස්සිය තියෙන්නේ ගෑස්කුකර එකක්ද නැත්තන් දරලිපත්ද එතකොට තවනද ඉන්ඩක්ෂන් කුකරගත්ද වගේ එකේ ඒව තියෙනවා හැබැයි ඔයාට තියෙන ඉංග්‍රඩියන්ස් ටිකෙන් ඔය මොන කුකරයක් හරි පාවිච්චි කල කිරිබත හදාගන්න පුළුවන්කමත් තියෙන් ඕනනේ මොකද ෆෞන්ඩේෂන එක එකයිනේ ඉතිං හැබැයි ටූල්ලක යස් කර ජතම වෙනස් වෙන්නේ ඒ ගැන දරලිපේදී ටයිම් එක වැඩි ගින්දර බලන්න ඕනේ ගෑස්තගේ පොඩ්ඩක් ලේසි ඉන්ඩක්ෂන් එකේ ලේසි ප්‍රයිසුකරගේ සෑහෙන්න ලේසි දැන මේක උයන්න දන්න කෙනෙක්ට පොඩ්ඩක් ටක්ගාල තේරෙනවා එන්න පුළුවන් හැබම පොඩ්ඩක් කියන්න හේතුව අරවිදිට එක තමයි ඉතිං රිගාඩ්ලස් of the tool ඔයාට අයිඩයක් තියෙනවා නම් ඔයාය ටූල් එකෙන් ගන්න අවුට්පුට්ට කොමද යස් කරන්න කියලා ඔයාට බයන් දෙයක් නැහැ මොකද දැන් මාකට්ටගේ ඔයා කම්පීට් කරන්න ඕනේ ටූල් නොලෙජ් එකක් තියෙනවා ස්කිල් සෙට් එකක් තියෙනවා ඒ දෙකම තින ඇතතම අදවා කම්පිටිෂන් එක තියෙන්නේ ඔයා හිතන්න වාට නොලෙජ තිය ටූල් සෙට් එක විතරයි කියලා හැබයිවාට ස්කිල් සෙට් එක පැත්තෙන් බැලොත්තම තියෙන සෑහෙන අඩු ස්කිල් සෙට් එක එතරවාට කම්පීට් කරන ලෙසිත අමාරුද තරතා ප්‍රශ්න තියෙන්නේ මොකද අපේ කට්ටි හිතන්නේ මොනහට ටූල්ලයක් පුරදුනහම් පස්සේ ඔක්කොම හරි කියලා මොනහට ටූල්ලයක් පුරදුලා හරියන්නේ නැහැ ඔයා බලන්න ඕනේ හැම්වෙලාම කොහොමද දැන් තියෙන සිටුවේෂන්ස් එක්ක මේ ටූල් එක පාවිච්චි කරන විදි මොනවද මොනවා හරි ප්‍රොජෙක්් එකක් කරනවනම් ඒ ප්‍රොජෙක්් එක මොනවන තැන්වලට මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් එතකොට මේ ටූල් එක හැර වෙන ටූල් එකින් ඉරට අඩු ටයිම් එකින් ඒ වැඩේ කරගන්න පුළුවන්නම් ඇයි අපි ඒ ටූල එකට ශිෆ්ට වෙන නැත්තේ ඇයි අපි එකම ටූල් එක විතරක් ඉන්නේ මම කියන්නේ ඔයාට ඒ ඩිදිෂන් එක ගන්න ඒ චොයිස් එක ගන්න ඔයාට සෑහන දෙවල්ටය ගැන අයිඩයක් තියෙන් ඕනන ඔයාට මේ එකන ඒ
ෆවුන්ඩේෂන් නොලෙජ් එක නැතුව මොන දෙයක්වත් කරන්න බෑ. එතකොට අපි ඇත්තටම කියනවනම් කරන්න ඕනේ පැනික් වෙන්නේ නැතුව ඒ ෆවුන්ඩේෂන් නොලෙජ් එක හදාගන්න එක. ඉතින් මතර මං මගේ අනිත් වීඩියෝසලත් කියලා තින පරණ වීඩියෝසොල හෙමත් මං කියලා තියෙන දෙයක් තමයි ගොඩක් කලාට ඔයාගේ ස්කිල් සෙට් එක හදාගන්න කියන එක. මොකද ඔයාගේ ටූල්ස් නොලෙජ් එක මෙහෙම තිබිලා ඔයාගේ ස්කිල් සෙට් එක මෙහෙම තියෙනවා නම් ඔයාට කවදාකවත් ඔයාගේ එළියේ ඉන්න කම්පිටිෂන් එකත් එක්ක කම්පීට් කරන්න බෑ. මොකද ගොඩක් කලාවට එළියේ ඉන්න මිනිස්සු ස්කිල් සෙට් එක මෙහෙම ටූල් ටිකක් මෙහෙම තියෙනවා. මොකද ඒගොල්ලෝ හැම වෙලේම ලෙවල් අප් වෙන විදිහත් එක්ක ඒගොල්ලෝ දන්නවා මිනිස්සු කොහොමද බැක්ග්‍රවුන්ඩ් එක හදාගන්න ඕනේ ස්කිල් සෙට් එකෙන්ද ටූල්ස් වලින්ද සර්ටිෆිකේෂන්ස් වලින්ද කියන එක. ඇයි මම මෙහෙම කියන්න හේතුව ඕගලන්ට තේරෙනවා ඇති දැන් මේ සතියේ ටූල් එකක් එනවා නම් ඊළඟ සතියේ තව ටූල් එකක් තව හොඳට ඉම්ප්‍රූව් වෙලා එනවා. නැත්තම් තියෙන ටූල් එක තව ඉම්ප්‍රූව් වෙනවා. හිතන්නකො කෝස් එකක් කරන්න ගියා. ඕගොල්ලෝ අද කෝස් එකක් කරලා එන සතියේ සර්ටිෆිකේෂන් එක ගන්නකොට ඒ කෝස් එකේ තව කරිකුලම් එකක් ඇඩ් වෙලා තියෙන්න පුළුවන් නැත්නම් වෙනම ටූල් එකක් කරලා තව ඒක රීප්ලේස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඔයාලට ටූල්ස් වල එක්ක රිලයි වෙන ප්‍රමාණය සෑහෙන අඩුයි. ඉතින් මම කියන්නේ ඕගොල්ලෝ බලන්න මොන ටූල් එකක් පාවිච්චි කරලා වැඩක් කරගන්න ගියාන් පස්සේ එන නොලෙජ් එක තියෙන්නේ. ඒ නොලෙජ් ගැප් එක පුළුවන් තරම් අඩු කරගන්න. එතකොට ඔයාලා පැනික් වෙන ප්‍රමාණය සෑහෙන අඩු වෙයි. ඉතින් මන් දන්නේ මම අද කිව්ව ටිකෙන් ඕගොල්ලන්ට හරියට අයිඩියා ගියාද කියලා. සමහරලාට කම්පියුටර් දෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා ඕගොල්ලෝ පොඩ්ඩක් ඇත්තටම සෙල්ෆ් ඔඩිට් එකක් කරලා ඔයාලගේ ස්කිල් සෙට් එකේ මොන වගේ ලෙවල් එකක්ද තියෙන්නේ. එතකොට ඔයාලගේ ටූල්ස් ගැන ඔයාලට මොන වගේ ලෙවල් එක ද තියෙන්නේ අයිඩියා එක කියලා පොඩ්ඩක් ඔඩිට් කරගන්න පුළුවන් නම් ඔයාලට නොලෙජ් ගැප් එක හදාගන්න පුළුවන් වෙයි. මොකද ඔයාලට සෙල්ෆ් ඔඩිට් එකක් කරලා බලනකම් ඔයාලා දන්නේ නැහැ ඔයාලගේ ස්කිල් සෙට් එක මොනවද ඔයාලට මොනවද පුළුවන් ටූල්ස් ටික කියලා. ඉතින් මේ දේවල් ගැන කිසිම අයිඩියා එකක් නැතුව අපිට ඇත්තටම ඉතින් කම්පිටිෂන් එකත් එක්ක කම්පීට් කරන්න අමාරුයි. ඉතින් ඒ හින්දා පැනික් වෙන්නේ නැතුව පුළුවන් නම් සොලියුෂන් එකක් හොයාගන්න ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වෙලාවේ සෙල්ෆ් ඔඩිට් එකක් කරන්න. ඊට පස්සේ ඔයාලගේ නොලෙජ් ගැප් එකට ඔයගොල්ලෝ සොලියුෂන් එකක් හොයාගන්න. ඒකෙන් තමයි ඔයාලට ඇත්තටම කරන් සර්වයිව් වෙන්න පුළුවන් යන්නේ AI ඊරයකේදී. මන් දන්නේ තව ඉස්සරහට ඇත්තට මොනවා වෙයිද ඔයාලට හිතාගන්න බෑ. මොකද ඒ තරම් සෑහෙන ස්පීඩ් එකකින් හැමදේම වෙනස් වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. හැබැයි මට හිතෙනවා පැනික් වෙනවට වඩා සොලියුෂන් එකක් හොයාගන්න ඔයාලට පුළුවන් නම් ස්ටාර්ට් එකක් විදිහට ඉස්සෙල්ලාම සෙල්ෆ් ඔඩිට් එකක් කරලා ඔයාලගේ නොලෙජ් ගැප් එක මොකක්ද කියලා හොයාගන්න. ඕකේ මං හිතනවා එහෙනම් අද වීඩියෝ එක හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා ඕගොල්ලන්ට ඔයාලගේ පැනික් මොඩ් එකෙන් පොඩ්ඩක් shift වෙලා පොඩි ඇක්ෂන් එකක් ගන්න. මොන හරි ෆීඩ්බැක් තියෙනවා නම් අමතක කරන්න බා කමෙන්ට් එකක් දාන්න. Thank you so much.